හිතලා හරි අහම්බෙන් හරි මේ ලස්සන ගෙදර දකින්න ඔයාගේ ඇස් පින් කරලා ඇති. පැත්තක ඉන්න මමත් පින් කරලා තියෙනවා මේ වගේ ගෙයක් දොරක් බැහැ දකින්න හම්බෙච්ච එකට. ඉතින් ඉතාලියේ වෙසෙන ලංකාවේ හිතවතුන්ගේ ලස්සන ගෙවල් දැකලා තියෙනවා ලංකාවේ. ඉතින් ඒ ලස්සන ගෙවල් වල ප්‍රතිශතය අලුත් කරනවා මේ ලස්සන ගෙදර අයිති මහත්මයා. මේ ලස්සන ගෙදර තියෙන්නේ ගණේමුල්ල ගම්පහ පාරේ ගණේමුල්ල ටවුන් එකට ඇවිදගෙන යන දුරින් තියෙන්නේ පර්චස් 52ක සුවිසල් ලස්සන මන්දිරයක්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින ගෘහ භාණ්ඩ හැම දෙයක්ම වගේ ගෙනල්ලා තියෙන ඉතාලියෙන්, බාත්රූම් ටැප් ලයින් වල ෆිටින්ග්ස් පවා ගෙනල්ලා තියෙන ජර්මනියෙන්. ඒ වගේම විශේෂ පණිවිඩයක් ඔයගලන්ට කියන්න තියෙනවා. ගොඩ දෙනෙක් කෝල් කරලා ඇහුවා ඒ අයට මේක ගොඩාක් වැදගත් වෙනවා. තමන්ගේ අතේ තියෙන ගානට ගෙයක් හදාගන්න ඕන අයට තමයි ඒ පණිවිඩය තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න පල්ලෙහා මගේ දුරකථන අංක තියෙනවා මට කතා කරන්න. කාමරංක ගහක්, රම්පේ ගහක්, එතකොට 3 phase කරන්ට් එක, එතකොට අඹ ගස් දෙකක්, peer ගහක්, ජම්බු ගහක්, අඹ ගස් දෙකක්, මැලේසියන් බෙන්ජමිනා ගහක් තියෙනවා ලොකු. ගේ ඉස්සරහමයි තියෙන්නේ බංකුව ළඟ. ඉතින් අඩි 6ක් උස තාප්පේ 4 වටේම තියෙනවා මේ පර්චස් 52ම වටේ. උඩ ලස්සන බැල්කනියක් තියෙනවා. ලස්සනට ගේ පේනවා. බලන් ඉන්න සියලු දෙනාම සාදරයෙන් ආයිබුවන් කියලා අපේ සුදුමල් YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් ලංකාවේ හැම තැනම ඇවිදලා ඔයගලන්ට ලස්සන දේවල් පෙන්නනවා. channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ හයියෙන් තමයි ඒ පන්නරෙන් තමයි මේ වගේ ලස්සන පණිවිඩ ඔයගොල්ලෝ විතර අරන් ඉන්නේ. කිසිම අතරමැදියෙක් නැතුව මිලදී ගන්න පුළුවන් ඔයගොල්ලන්ට අයිතියත් එක්කම කතා කරලා. දැන් මම ඔයගොල්ලන්ව ගේ වටේ පොඩ්ඩක් එක්කන් යන්නම්. මොකද හන්දියට යන්න කියලා එහෙම දෙයක් නැහැ. ටවුන් එකට යන්න කියලා දෙයක් නැහැ. මොකද ටවුන් එක ළඟමයි තියෙන්නේ. ඉතින් පාර අයිනෙමයි තියෙන්නේ. ඉතින් ගේ වටේ මම ඔයගොල්ලන්ට ඇවිදින්න එක්කන් යන්නම්. බලන්න තාප්පේ වටේ කොයි වගේද කියලා. හරියම ලස්සනයි. ඇතුල් වෙනකොට හොඳ පළල් පාර තියෙනවා. ගේට්ටුව ඔයගොල්ලෝ දකින්න ඇති. ලෑන්ඩ්ස්කේපින් ගාඩන් එක ගැන මට වර්ණනා කරන්න දෙයක් නැහැ. වචනත් නැහැ මට. ඉතින් ගේ ඉස්සරහම තියෙනවා සුපිරි පෙට්‍රල් සෙඩ් එකක්. ඉතින් මේ පෙට්‍රල් සෙඩ් එක කවුරුත් දන්නවා. ගණේමුල ඉඳන් කිරිඳිවිට පැත්තට යනකොට ගම්පහ පැත්තට යනකොට තියෙන පෙට්‍රල් සෙඩ් එක පළවෙනි සෙඩ් එක. ඉතින් පාර අයිනෙමයි මේ ගෙදර තියෙන්නේ. ඉතින් ඒ වගේම කඩ කාමරයකුත් තියෙනවා මේ පෙට්‍රෝල් සෙඩ් එක ඉස්සරහමයි තියෙන්නේ ගේ පැත්තෙන් ප්‍රධාන පාරට මූණලා. එතකොට කෙනෙක්ට ඕන නම් කාර්යාලයකට ඒක පාවිච්චි කරන්න පුළුවන්, කඩයක් දාගන්න පුළුවන්. මොකද පිටිපස්සේ ගේ තියෙනවා. නියම විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. හිතලා හෝ නැතුව හරි කොහොම හරි සුපිරි ආකිටෙක්චර් ඩිසයින් එකකට මේ ගෙදර නිර්මාණය වෙලා තියෙනවා. ඒක වචනින් කියන්න බෑ, මිල කරන්නත් බෑ. මෙන්න මේ ගානට විකුණනවද, මේ ගානට ලාභ ඇත්තටම වචනෙන් කියන්න බෑ. මේ තනකොළ ගොල්ලේ බිම ඉඳගෙන හිටියොත් පුදුම සැනසීමක් දැනෙන්නේ. ඇත්තටම මේ නුවරඑළියද කියලාත් හිතනවා දැක්කාම. ඒ තරම් පරිසරයක් මේ අයිතිකරු නිර්මාණය කරලා තියෙනවා ස්වභාවික සෞන්දර්යයත් එක්ක. එක්කුණ ලස්සන මල් පැල ඔයගලන්ට පේනවා. දකින්න තැන ලස්සන දේවල් කටින් කියන්න බෑ. මෙච්චරයි කියලා නම් වලින් කියන්න බෑ. ඒ තරම් මාර ලෑන්ඩ්ස්කේපින් ගාඩන් එක ලස්සනට හදලා තියෙනවා. ගේ වටේම ඇවිදින්න පුළුවන්. ගේ ඇතුළටත් මම ඕගොල්ලන් එක්කන් යන්නම්. ගේ ඇතුලේ කාමර 4ක් තියෙනවා. ඒ විස්තර ටික මම කියන්නම්. ඒ වගේම වැදගත් දෙයක් කියන්න ඕනේ, අකුණු සන්නායකයක් පවා හයි කරලා තියෙන මේ ගෙදරට. ඒ වගේ බොහොම අර පෙර සූදානමකින් හදපු ලස්සන ආකිටෙක්චර් ඩිසයින් එකකට හදපු සුපිරි ගයක් කියන්න පුළුවන්. මේ අයිතිකරු කියන්නේ මේ පර්චස් 52 සම්පූර්ණ දීපල කෝටි 11කට දෙනවා කියලා කියන්නේ. මොකද පර්චස් 52 දැන් ගෙදර නැතුව අඩි 6ක් උස 4 වටේම තියෙන තාප්පෙත් නැතුව පර්චස් 52 ඉඩමේ, ඒ කියන්නේ ඉඩමේ ගාන විතර බැලුවත් ලොකු ගාණක් එනවා. ඒ පාර අයිනේ තියෙන පර්චස් එකක යන ගාන හැටියට. ඉතින් සම්පූර්ණ දීපලම ඔහු තීරණය කරලා තිනවා කෝටි 11කට දෙන්න. ඉතින් අයිතිකරු එක්ක ඕගොල්ලන්ට පුළුවන් මිල ගණන් සාකච්ඡා කරගන්න. ඇවිල්ලා බලලා මෙන්න මේ ගානට අඩු කරලා මගේ අතේ තියෙන්නේ මේ ගානක්, කැමති නම් කැමතියි කියලා සාකච්ඡා කරගන්න පුළුවන්. 077යි 838යි 1666 අයිතිකරුගේ WhatsApp දුරකථන අංකය තියෙනවා. කිසිම අතරමැදියෙක් නැතුව ඔන්න ඕගලන්ටම කතා කරගන්න පුළුවන්. ගේ ඇතුලේ පරිසරය ඕගලන්ට පේනවා ඇති. නිදන කාමර 4ක් තියෙනවා. ලොකු නිදන කාමර 4ක්, නාන කාමර 3ක් එක්ක. එතකොට සාල දෙකක් තියෙනවා උඩයි යටයි. ලොකු සාල දෙකක් තියෙන්නේ. ඩයිනින් රූම්ස් තියෙනවා. උඩම තියෙනවා දෙවෙනි තට්ටුවටත් උඩින් තියෙනවා තුන්වෙනි තට්ටුවේ ලොකු හෝල් එකක් ඕගලන්ට පේන්නේ. කිචන් එක ඕගලන්ට දකින්න හම්බෙයි. ඇත්තටම මේ වගේ ඔරිජිනල් බඩු දාලා, ඔරිජිනල් ලී දාලා, ඔරිජිනල් ගඩොල් දාලා හදලා මේ වගේ ගයක් කීයක් ඇයිද කියන එක ගණන් කරන්න අමාරුයි අද කාලේ තියෙන වියදම් වල හැටියට.
මේ විදිහට ලස්සනට ගෙවල් ඉඩම් වාහන විකිනනකොට ඔයාටත් හිතෙනවා ඇති අනේ මේ ගමන් මගේ ගේත් ඉඩමත් වාහනෙත් විකුණ ගන්න තිබ්බනම් කියලා. හිතා ඉන්න දෙයක් නැහැ. මන් ලවා විකුණ ගන්න මේ දැම්මම මට කතා කරන්න ඔයා ලෝකෙ කොයි රටේ හිටියත් 076යි 57යි 26යි 535 තමයි මගේ WhatsApp දුරකථන අංකය. ඔයා ලෝකෙ කොයි රටේ හිටියත් ඔයාගේ ගේත් ඉඩමත් වාහනෙත් ඉක්මනින් විකුණ ගන්න මේ දැම්මම මට කතා කරන්න. ෆැෂන් ෆෘට් ගස් දෙකකුත් තියෙනවා. වතුර ගැන කිව්වොත් ටැප් එළියෙන් එන ටැප් ලයින් එකක් තියෙනවා. නලලින්දක් වෙනම තියෙනවා අඩි 133ක් ගැඹුරට හාරපු. ඉතාලියේ ඉඳන් මහන්සි වෙලා ලස්සනට හදපු මේ ලස්සන ගෙදර හිමිකාරයා කවුරු වෙයිද කියලා දන්නේ නැහැ. කාට වුණත් මම සුබ පතනවා ගොඩක් ආදරෙන්. හැමෝටම පේන්න ෂෙයා කරන්න කාට හරි ලොකු උදව්වක් වෙයි. දඹුල්ල එන්න කියලා තියෙනවා, ගාල්ල එන්න කියලා තියෙනවා. ලස්සන පණිවිඩ ගොඩක් ඕගලන්ට ලැහැස්ති වෙනවා පෙන්වන්න. ඉතින් මේ පණිවිඩත් බලන්න channel එක subscribe කරගෙනම මා එක්කම රැඳිලා ඉන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුට විනෝදය සපිරි තායිලන්ත බැංකොක් නුවර චාරිකාව රනින් දිදුලන වෙහෙර විහාර වැඳගෙන සුන්දර පතායා වෙරළ තීරයේ කොරල් දූපතේ අසිරිය විඳගන්න නවක රාත්‍රී භෝජන සංග්‍රහය එක්ක සෆාරි වර්ල්ඩ් ඩ්‍රීම් වර්ල්ඩ් ඓතිහාසික ධම්මකාය ඇතුළු තවත් බොහෝ තැන් දැක ගන්න තරුපන්තියේ හෝටල්වල නවාතැන් බැංකොක් නුවර පතුනම් ප්‍රදේශයම නිසා ඇතිතරම් සාප්පු සවාරි යන්න. ඔබගේ දෙමාපියන්ව ආදරණීයන්ව පුදුම කරවන්න. දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ශ්‍රී සදාම් ලංකා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්